ඔබටත් කොලෙස්ටරෝල් වැඩි වෙලා කියලා හිතනවද? බොහෝ වෙලාවකට මේ ලක්ෂණ නොපෙන්වන නිහඬ රෝගයක්. නමුත් කොලෙස්ටරෝල් වැඩි වුණොත් heart attack අවදානම ඉතා වැඩි වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? කොලෙස්ටරෝල් කියන්නේ රුධිරයේ තියෙන තෙල් වර්ගයක්. මෙය අපේ ශරීරයට අවශ්‍ය දෙයක් වුවත් ඉතා වැඩි වුණොත් රුධිර නාල අවහිර වෙන්න පුළුවන්. ඒ නිසා heart attack සහ stroke අවදානම වැඩි වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් වැඩි වෙන හේතු. කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා. වැඩිපුර oily foods කෑම, exercise නොකරන lifestyle එක, smoking, overweight සහ genetics. මේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. ඔයිල් කෑම ගොඩක් කන අයට කොලෙස්ටරෝල් නැහැ. ඔයිල් කෑම අඩුවෙන් කන අයට කොලෙස්ටරෝල් තියෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. සමහර අයගේ ශරීරයේ මෙටබොලිසම් ඉතා හොඳයි. ඒ නිසා ෆැට් සහ කොලෙස්ටරෝල් ශරීරයෙන් ඉක්මනින් බර්න් වෙනවා. ඒ නිසා ඔයිල් කෑවත් කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ නැහැ. සමහර අයගේ ශරීරයේම කොලෙස්ටරෝල් නිපදවනවා. බොහෝ දෙනා හිතන්නේ කොලෙස්ටරෝල් එන්නේ කෑම වලින් විතරයි කියලා. නමුත් ඇත්තටම අපේ liver ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් වලින් 70%ක් 80ක් නිපදවනවා. ඒ නිසා ඔයිල් අඩු කෑම කන අයටත් කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. ජෙනටික්ස්. පවුලේ අයට කොලෙස්ටරෝල් තිබුණොත් ඔබටත් ඒ ජෙනටික් ලෙස හැඳි වෙන්න පුළුවන්. මේකට ෆැමිලියල් කොලෙස්ටරෝල් කියලා කියනවා. සමහර අයට පවුලේ ජෙන්ස් නිසා කොලෙස්ටරෝල් පහසුවෙන් වැඩි වෙනවා. ඔබගේ පවුලේ අම්මා, තාත්තා, සහෝදරයන්ට කොලෙස්ටරෝල් තිබුණොත් ඔබටත් ඒ ඇති වෙන්න පුළුවන්. එක්සර්සයිස් නොකිරීම. එක්සර්සයිස් කරන අයට ශරීරයේ good cholesterol HDL වැඩි වෙනවා. එය bad cholesterol LDL අඩු කිරීමට උදව් කරනවා. ඒ නිසා walking, exercise, cycling වගේ activities cholesterol control කරන්න උදව් කරනවා. oil අඩු කෑම කනවත් එක්සර්සයිස් නොකරන ලයිෆ්ස්ටයිල් එකක් තිබුණොත් කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. sugar සහ refined foods. කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ ඔයිල් නිසා විතරක් නෙවෙයි. මෙවැනි කෑමත් හේතුවක්. white rice, sugar foods, soft drinks, bakery foods මේවා කොලෙස්ටරෝල් වැඩි කරනවා. weight සහ belly fat. බඩ ෆැට් වැඩි වුණොත් ශරීරයේ bad cholesterol වැඩි වෙන්න පුළුවන්. smoking සහ alcohol. ස්මෝකින් සහ ඇල්කොහොල් කොලෙස්ටරෝල් බැලන්ස් එක බිඳදමනවා. කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ ඔයිල් කෑම නිසා විතරක් නෙවෙයි. ඒට හේතු වන්නේ ජෙනටික්ස්, ලයිෆ් ස්ටයිල්, sugar foods, lack of exercise සහ body weight. කොලෙස්ටරෝල් අඩු කරන හොඳම ආහාර. avocado, fish, salmon, tuna, nuts, almonds සහ walnuts. vegetables, fruits, whole grains, lifestyle tips. දිනකට මිනිත්තු 30ක් එක්සර්සයිස් කරන්න. ඔයිලි ෆුඩ්ස් අඩු කරන්න. ස්මෝකින් නවත්තන්න. weight control කරන්න. මේ සිම්පල් හැබිට්ස් ටිකෙන් කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔබටත් මේ වගේ සෞඛ්‍ය තොරතුරු වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න Level Up Life channel. ඔබගේ යාළුවන්ට ෂෙයා කරන්න. තවත් වැදගත් හෙල්ත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.